මීට කලින් හදලා තියනවද මෙන්න මේ වගේ ලස්සන දොඩම් වලින් හදන කේක් එකක්. මේ කේක් එකට අපි කියන්නේ orange upside down කේක් කියලා. ඒකට හේතුව තමයි කේක් එකේ යට කොටස තමයි උඩට එන්නේ. ඒ කියන්නේ කන පිට ගැහුවාගේ තමයි. ඉතින් අපට ඕනි වෙනවා මේකට orange. ඒ කියන්නේ දොඩම්. දොඩම් වලින් තමයි මේ කේක් එක හදන්නේ. ඉතින් අපි කැමති විදිහට ගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ දොඩම් ගෙඩි දෙකක් විතර ගත්තා. ඉස්සෙල්ලාම අපි පළවෙනි බේස් එක හදාගන්න. ඉස්සෙල්ලාම දොඩම් ටික මෙන්න මේ වගේ පෙති කපා ගන්න ඕනි. පෙති කපාගෙන ඒ වල ඇට තියෙනවා නම් ඒවත් ඉවත් කර ගන්න ඕනි. ඒ වගේම තමයි ලෙල්ල පිටින් තමයි ගන්නේ මේ කේක් එක හදන්න. ඉතින් අපිට අවශ්‍ය තරමට මෙන්න මේ වගේ කෑලි කපාගෙන අරගෙන පෑන් එකක් ලිපේ තියලා සීනි මේසේ හැඳි 4-5ක් එකතු කරගන්නවා. සීනි ටික වැහෙන මට්ටමට වතුර ටිකකුත් අපි එකතු කරගන්න ඕනි. සීනි ටිකයි වතුර ටිකයි මෙන්න මේ වගේ හොඳට දිය වෙලා උතුරනකොට මම මේකට එකතු කරගන්නවා අපි කලින් කපාගත්ත දොඩම් පෙති ටික. ඒ වගේම තමයි ගින්දර ටිකක් මේ වෙලකට අඩු කරන්න ගොඩක්ම රස්නෙට තියන්න එපා. මෙන්න මේ විදිහට දොඩම් පෙති ටිකත් එකතු කරලා සීනි ටික හොඳට උතුරනකම් ඒ වගේම තමයි පොඩි ලා බ්‍රවුන් කලර් එකක් එනකම් අපි තියාගන්නවා. මෙන්න මේ විදිහට අපි කපාගත්තු දොඩම් පෙති ටික සීනි වල හොඳට දවටගෙන හරි ගානට මෙන්න මේ වගේ ගානකට ආවට පස්සේ ලිප් ඔෆ් කරනවා. ඊට පස්සේ කලින් සූදානම් කරගත්ත තැටියේ අඩියට මේ දොඩම් පෙති ටික තියාගන්නවා. දොඩම් පෙති ටික තියාගෙන ඊට පස්සේ ඉතුරු සීනි කැරමල් ටිකත් අපි මේ දොඩම් පෙති ටිකත් එක්කම එකතු කරගන්න ඕනේ. මං හිතනවා ඔයාලට ගොඩක් පැහැදිලි කියලා. ඊට පස්සේ අපි මේ ටික නිවෙනකම් පැත්තකින් තියාගන්නවා. අපේ පළවෙනි පියවර ඉවරයි. දැන් තියෙන්නේ කේක් එක හදාගන්න. බටර් ග්‍රෑම් 80කට සීනි කෝප්ප භාගයක් එකතු කරලා මං ඉස්සෙල්ලාම ටිකක් බීට් කරගන්නවා. සම්පූර්ණ සීනි කෝප්ප එකක් මං එකතු කරගන්නවා හැබැයි දෙපාරකට. බටර් ග්‍රෑම් 80යි සීනි කෝප්ප භාගය තමයි මං ඉස්සෙල්ලාම එකතු කරගන්නේ. මේ ටික මේ විදිහට බීට් කරලා ටිකක් හොඳට බටර් ටික සහ සීනි ටික මිශ්‍ර වුණාට පස්සේ මං ඊටු සීනි කෝප්ප භාගයත් එකතු කරගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම සීනි කෝප්ප එකයි. ඒ වගේම තමයි මම බිත්තර 3ක් එකතු කරගන්නවා. මේ බිත්තර ගොඩක් පොඩි නිසා මම 3ක් එකතු කරගන්නේ. ටිකක් ලොකු බිත්තර තියෙනවා නම් දෙකකුත් ඇති. ඒ වගේම තමයි මම බිත්තර ටික එකතු කරගන්නේ දෙපාරකට. එකපාරකට නෙමෙයි. සීනි කෝප්පයයි බටර් ග්‍රෑම් 80යි බිත්තර 3යි මෙන්න මේ විදිහට මම බීට් කරලා ගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නේ ලුණු කුඩු චුට්ටක්. වැනිලා තේ හැන්දක් තේ හැන්දයක හමාරක් වගේ එකතු කරගන්න. ඒ වගේම තමයි බේකින් සෝඩා මම මෙන්න මේ වගේ ඇඟිලි තුඩෙන් චූට්ටක් එකතු කරගන්නවා. ඒ එකතු කරලා මේ සේරම හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි කෝප්ප එකකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා කලවම් කරලා මම ඒකත් මේ මිශ්‍රණයටම එකතු කරලා කලවම් කරගන්නවා. ඒ වගේම තමයි මට කියන්න මතකුණා කැමති නම් දොඩම් යුසු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරන්නේ කිරි වෙනුවට සාමාන්‍යයෙන් පිටි සහ කිරිනේ අපි කේක් එකක් හදනකොට එකතු කරන්නේ අපි මේක එකතු කරන්නේ පිටි සහ දොඩම් යුෂ. මෙන්න මේ විදිහට පාන් පිටි සහ බේකින් පවුඩර් තේ හැන්දත් එකතු කරලා කලවම් කරලා අපේ කේක් බැටර් එක අපි හදාගන්නවා. ඒ වගේම තමයි මේ වෙනකොට අපි oven එක සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ විනාඩි අඩුම 5ක්වත්. මෙන්න මේ විදිහට කේක් බැටර් එක හදාගත්තට පස්සේ අපි කලින් දොඩම් පෙති අහුරගත්ත කේක් ට්‍රේ එකට අපේ බැටර් එක දාලා ලෑස්ති කරගන්න තියෙන්නේ. එකපාරක් දෙපාරක් ටැප් කළාම ඇති ගොමනාවට වඩා ටැප් කරන්න යන්න එපා. මේ විදිහට ලෑස්ති කරගත්ත කේක් ට්‍රේ එක මම oven එකේ තියාගන්න කේක් එක සෙල්සියස් අංශක 170 විනාඩි 40ක වගේ කාල සීමාවක්. දැන් තියෙන අපේ කේක් එක කොහොමද කියලා හරියටම චෙක් කරලා බලන්න. මේ කේක් එක තියෙන්නේ ගොඩක්ම උණුවෙන් oven එකෙන් ගත්ත විතරයි තාම හොඳටම රස්නේ. දැන් මම බලන්නේ අපේ කේක් එක හරි විදිහට ඇවිල්ලාද කියලා. ඇත්තටම කිසිම ගැටලුවක් නැතුව කිසිම කරදරයක් නැතුව කේක් එක ලස්සනට හරි විදිහටම වෙත් තියෙනවා. ඒ වගේම තමයි හරිම සුවඳයි මේ වෙනකොට කිචන් එකම කේක් සුවඳයි. මේ කේක් එක හරිම ලස්සනයි. ඒ වගේම තමයි
අපි හිතුවට ලොකු සීනි ගතියක් එහෙමත් නෑ හරිම රසයි. ඒ වගේම තමයි හොඳ සොෆ්ට් එකට මේ කේක් එක තිබ්බා. දැන් අපි බලමු කේක් කෑල්ලක් කපලා කොයි වගේද කියලා. මේ කේක් එක හරිම සොෆ්ට් එකට ඒ වගේම තමයි හරිම රසට ලස්සනට තියෙනවා. මං හිතනවා ඔයාලට පැහැදිලි. ඒ වගේම තමයි හොඳට පැහැදිලිව පේනවා කේක් එක කොයිතරම් ලස්සනයිද ඒ වගේම තමයි හොඳ සොෆ්ට් එකට තියෙනවද කියලා. හදපු නැති කෙනෙක් ඉන්නවා නම් හදලා බලන්න. මේ ක්‍රිස්මස් එක එනවා, ඒ වගේම තමයි වැකේෂන්, ගෙවල් වල කට්ටිය එකතු වෙනවා. ඉතින් හැමදාම හදන බටර් කේක් එක, චොක්ලට් කේක් එක එහෙම නැතුව මෙන්න මේ වගේ ස්පෙෂල් කේක් එකකුත් හදලා බලන්න. මේ කේක් එක ගොඩාක්ම රසනේ මේ වෙලාවේ. ඉතින් ඕනිම කෙනෙක්ට හදන්න පුළුවන් හරිම ලේසි. ඔයාලත් හදලා රස කොහොමද කියලා මම එක්කත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි.